පද්ධති ක්‍රියාකාරීත්වය මෙන්න මේ ක්‍රියාකාරීත්වය අනුව වර්ග කරන්න කියන්නේ. ක්‍රියාකාරීත්වය අනුව අපිට වර්ග කරන්න පුළුවන් කොටස් 4කට. මේ මෙහෙයුම් පද්ධති එක එක જાතියේ මෙහෙයුම් පද්ධති තියෙනවා. මෙව ක්‍රියාත්මක වෙන හැටි වෙනස් වෙන්න පුළුවන්. මේ ක්‍රියාත්මක වෙන හැටි අනුව ප්‍රධාන කොටස් 4කට වර්ගීකරණය කරනවා. ඒවා අපි දැනගෙන සිටිය යුතුයි. ඇයි එහෙම වර්ග කරන්නේ? මොකක්ද නම? ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පරිගණකයකදී පාවිච්චි කරන්නේ single user මෙහෙයුම් පද්ධති. අපි කියන ඉංග්‍රීසියෙන් single user. එනම් පළවෙනි මෙහෙයුම් පද්ධතිය මොකක් අනුවද? ක්‍රියාකාරීත්වය අනුව පළවෙනි වර්ගය. ඒක single user. දරුවනි මම මේ ඉංග්‍රීසි වචනය ඉස්සරලා ලියනවා. එයට හේතුව තමයි ඔබට මතක තියාගන්න ලේසි ඉංග්‍රීසි වචනේ. සිංහල වචනෙත් අපි ගම්මු. ඉංග්‍රීසි වචනේ මතක තියාගන්න ලේසි. ඒකින්දයි මම ඉංග්‍රීසි වචනේ ගන්නේ සමහර ඒවා වගේ. කවුරු හරි ප්‍රශ්නයක් අහනවා අපි පොඩ්ඩක් බලමු මොකක්ද කියලා. සර් GY ඉංග්‍රීසි වලින් කියන්නකෝ කියනවා. දරුවනේ මෙච්චර අය ඉංග්‍රීසියෙන් දාලා තිබ්බනේ මම ස්ක්‍රීන් එකේ. graphical user interface කියන එක තමයි GUI කියන්නේ. මම දැන්නේ මැකුවේ. right. හරි. දැන් අපි කතා කරන්නේ මොනවා අනුවද? මෙහෙයුම් පද්ධතිය ක්‍රියා කරන විදිහ අනුව වර්ග 4යි. එකක් තමයි single user. ඔබ ලියාගද්දී ඉංග්‍රීසි වචනය ඉස්සරලා ලියන්න. මේක මෙමරි එකට දාගන්න ලේසි. single user. මේකට සිංහලෙන් කියනවා ඒක පරිශීලක මෙහෙයුම් පද්ධති කියලා. අර සිංහලකට වැඩිය ඉංග්‍රීසි එක ලේසි නැද්ද? ලේසි. ඒක පරිශීලක. ඒක පරිශීලක. ඒක පරිශීලක මෙහෙයුම් පද්ධති. ඇයි මේ ඒක පරිශීලක කියන්නේ? ඒක පරිශීලක කියන්නේ ඇයි? right? ඔගොල්ලෝ මේ ප්‍රශ්නෙට උත්තරේ ලියද්දි මගෙත් එක්කම ලියාගමු. එතකොට ඔයගොල්ලන්ට ලේසි. එහෙනම් පළවෙනි එක single user මෙහෙයුම් පද්ධති. ඒක පරිශීලක. දැන් මම කියන්නම් ඇයි මෙයාට ඒක පරිශීලක කියන්නේ කියලා. ඔබ සටහන් කරගත යුතුයි. මම ලියන්න කියනකොට ලියන්න නැතු කතා කරද්දී ලියන්න එපා. මේ ඒක පරිශීලක මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ මේ මෙහෙයුම් පද්ධතිය පරිගණකයට දැම්මට පස්සේ භාවිතා කරන්න පුළුවන් එක් පුද්ගලයෙකුට පමණයි. ඒ කියන්නේ කොහොමද? එක සැරයකට පාවිච්චි කරන්නේ එක පුද්ගලයෙක් විතරයි. එහෙනම් දෙකක් වුණා තියෙනවද? ඔව් තියෙනවා ඉස්සරහදී හම්බෙන්නේ. ඒක පරිශීලක මෙහෙයුම් පද්ධති කියන එක ඉස්සරෙන් අපි ලියනවා එක් වරකට එක් පරිශීලකයෙකුට එක් වරකට එක් පරිශීලකයෙකුට සේවය සපයයි. අපි එහෙම ලියන්නේ මෙහෙයුම් පද්ධතිය පැත්තේ ඉඳන් ලියන්නේ. සේවය සපයන්නේ එක් පරිශීලකයෙකුට විතරයි නම් අපි කියනවා single user මෙහෙයුම් පද්ධතියක් කියලා. දෙවනි එක එහෙනම් මොකද්ද?
multi user කියලා අපි කියනවා. multi user. දැන් ඔබ මම මේක කියන්න දෙයක් නැහැ. ඔබ දන්නවා multi user කියන්නේ මොකක්ද කියලා දැන්. මේක කියනවා බහු පරිශීලක කියලා. බහු පරිශීලක. මෙයාගේ ක්‍රියාකාරීත්වය මොකක්ද? මෙයා එක සැරේකට සේවය සපයන්නේ එක් පරිශීලකයෙකුට විතරක් නෙමෙයි. කිහිප දෙනෙකුට මෙයාට සේවය සපයන්න පුළුවන්. දෙන්නෙකුට, තුන් දෙනෙකුට, හතර දෙනෙකුට එකවර සේවය සපයන්න පුළුවන්. මොකෙන්ද? බහු පරිශීලක මෙහෙයුම් පද්ධතිය. බහු පරිශීලක මෙහෙයුම් පද්ධතිය. එහෙනම් අපි පැහැදිලි වර්ග දෙකයි සිංගල් යූසර් කිව්වොත් මෙහෙයුම් පද්ධතිය සේවය සපයන්නේ එක්කෙනාටයි. මල්ටි යූසර් කිව්වොත් මෙහෙයුම් පද්ධතිය සේවය සපයනවා කිහිප දෙනෙකුට එකවර. right? එහෙනම් අපි ලියනවා බොහෝ පරිශීලකයින් බොහෝ පරිශීලකයින් බොහෝ පරිශීලකයින්ට බොහෝ පරිශීලකයින්ට එකවර සේවය සපයනු ලබන මෙහෙයුම් පද්ධතියකි. නැත්නම් මෙහෙයුම් පද්ධති වේ. දැන් මතක තියාගන්න ලේසි සිංගල් කිව්වොත් එක්කෙනෙකුට විතරයි සර්විස් එක යූසර් කෙනෙකුට විතරයි පරිගණකයට ඇතුළලා වැඩ කරන්න දෙන්නේ. මල්ටි යූසර් කිව්වොත් පරිගණකයට කිහිප දෙනෙකුට සම්බන්ධ වෙලා ඇතුල් වෙලා එකවර වැඩ කිරීමේ හැකියාව තියෙනවා. දැන් යනවා අපි තුන්වෙනි එකට. ඒ මොකක්ද? multitasking. ඒ මොකක්ද? multitasking කියන වචයෙන්ම කියවෙන්නේ මොනවද? වචනෙන්ම කියනවා බහුකාර්ය. ඉස්සල්ලා එක බහු පරිශීලක. දැන් බහුකාර්ය. මේකට කියනවා බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය. බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය. මේ මෙහෙයුම් පද්ධති වලට එකවර වැඩ ගොඩාක් කරන්න පුළුවන්. කාර්යයන් ගොඩාක් කරන්න. මේකයි බහුකාර්ය කියන්නේ. ඉස්සලා මල්ටි යූසර් කිව්වේ යූසර්ස්ලා කිහිප දෙනෙකුට එකවර සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන් නම් මල්ටි යූසර් වුණා. මේක මල්ටි ටාස්කින් ඊළඟට බහුකාර්ය. මේ මෙහෙයුම් පද්ධති වලට එකවර වැඩ ගොඩක් කරන්න පුළුවන්. කිහිපයක් කරන්න පුළුවන්. ඒකයි බහුකාර්ය කියලා කියන්නේ. එකවර කාර්යයන් කිහිපයක් කරන්න. මම හිතනවා පැහැදිලි ඇති කියලා. right. බහුකාර්ය මෙහෙයුම් පද්ධතියට අපි ඉස්සරහ ලියනවා. බහුකාර්ය මෙහෙයුම් පද්ධති ඉස්සරහින් අපි ලියනවා. එක්වර කාර්යයන් කිහිපයක්. එක්වර කාර්යයන් කිහිපයක් සිදු කළ හැකි මෙහෙයුම් පද්ධති වේ. කාර්යයන් කිහිපයක් සිදු කර ඇති මෙහෙයුම් පද්ධති වේ. මට පර්සනලි මැසේජස් දානවා වහිනවා කියලා. ඔව් ඉතින් වහිනවා නේ තමයි හැමතැනම වහිනවා දරුවනේ නේද? හරි. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මම කැමති ක්ලාස් එකට ජොයින් වෙලා ක්ලාස් එකේ ඉන්නවා නම් ඒ කාලය යොමු කරන්න.
දැන් ඔබට ක්ලාස් එකට එන්න බැරි දැන් මේ වහිනවා වගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ජොයින්ට් වෙලා ඉන්න බෑනේ අකුණු ගහනවා එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට දැන් අද ක්ලාස් එකට ඉන්න බැරි වුණොත් ඔයගොල්ලන්ට රෙකෝඩින් එක දාන්න. හැබැයි ඔබ ඒක සුමානයක් දෙකක් දවස් දෙක තුනක් එහෙම ඔයගොල්ලන්ට බලන්න බෑ. මට මැසේජ් දාන්න එපා සර් රෙකෝඩින් එක බලන්න බෑනේ කියලා. ඔයාලට රෙකෝඩින් එක දානවා නම් හෙට දවල්ට දැම්මා නම් හෙට හවසට දැම්මා නම් ඔබට පැය 24ක් ඇතුළත මේක බලලා ඉවර කරන්න. එහෙම නැත්නම් මේ රෙකෝඩින් එක හැමෝම බලන්න යනවා. පැය 24ක් ඇතුළත බලලා ඉවර කරන්න. එතකොට ඩිස්කනෙක්ට් වෙනවා. right? ඔය වැඩේ කරන්න ඔය වැස්ස තියෙන කට්ටිය, ගැටලු තියෙන කට්ටිය. දැන් සමහරම පිරිසක් ඉන්නවා රෙකෝඩින් එක ගන්නව තමයි බලාගෙන ඉන්නේ. ඒක වැඩක් නෑ ප්‍රායෝගික නෑ මම ඊයේ ක්ලාස් එකක් තිබ්බා කිව්වා රෙකෝඩින් එක අරගෙන EB එකට සූදානම් වෙන එකයි ලයිව් ක්ලාස් එකේ ඉන්න එකයි දෙකක්. මේකේ සාර්ථක ක්‍රමය තමයි ලයිව් ක්ලාස් එකේ ඉන්නේ. ඔයාලා හිතන්නේ දෙකේම එකනේ කියන්නේ කියලා නෑ ඩිෆරන්ස්. වෙනසක් තියෙනවා. right තුන්වෙනි එකට අපි යනවා. හතරවෙනි එකට යනවා. real time. හැමෝම ලියන්න real time. real time මෙහෙයුම් පද්ධති කියලා කියනවා. real time. real time. තත්ත්‍ය කාල කියනවා. තත්ත්‍ය කාල මෙහෙයුම් පද්ධති. තත්ත්‍ය කාල. තත්ත්‍ය කාල මෙහෙයුම් පද්ධති. මේ මෙහෙයුම් පද්ධති වලින් කොතනින් ප්‍රශ්නය හයිද කියන්න බෑ. මොකද ඔයාලා පරිගණකයේ තියෙන ප්‍රධානම දුකාංගය ඔයාලගේ විෂය නිර්දේශී දෙවනියට තියෙන ප්‍රධානම මාතෘකාව තමයි මෙහෙයුම් පද්ධති. එහෙනම් මෙහින් අනිවාර්යෙන් ප්‍රශ්න පහක්වත් මෙතනින් අහනවාමයි. රියල් ටයිම් තත්ත්‍ය කාල. දැන් මේ තත්ත්‍ය කාල මෙහෙයුම් පද්ධති කියන්නේ රියල් ටයිම් එවෙලෙම කියන්නේ. අපි කිසියම් වැඩක් කරන්න කියපු ගමන් එයා ෂණිකව ප්‍රතිචාර දක්වනවා. රියල් ටයිම් මෙහෙයුම්. දැන් ඔන්න රියල් ටයිම් මෙහෙයුම් පද්ධතියකට මම උදාහරණයක් කියන්නම්. දැන් යුද්ධයක් යනවා කොහෙද? ඊශ්‍රායල් පලස්තීන. ඊශ්‍රායල් පලස්තීන යුද්ධයක් යනවා. එතකොට පලස්තීනයේ විසින් මිසයිල් ප්‍රහාර එල්ල කරනවා ඊශ්‍රායලයට. එතකොට ඊශ්‍රායලය මොකද කරන්නේ? ඊශ්‍රායලයේ කියනවා අයන් ඩෝම් එක. අයන් ඩෝම් එකක් කියලා කියන්නේ මිසයිල් වලින් ආරක්ෂා වෙන්න මුළු රට වටේටම මිසයිල් ආරක්ෂණ පද්ධතියක්. right? මෙන්න මේවට භාවිතා කරන්න රියල් ටයිම් මෙහෙයුම් පද්ධතිය. මේ අපි පාවිච්චි කරලා හරියන්නේ නැහැ. ඇයි? අර පලස්තීනයේ මිසයිල් එක ගහනකොට එවල ෂණිකව මේ මිසයිල් එක උඩුගුවනින්ම විනාශ කරන්න හැකියාව තියෙන්න ඕන. එවලෙම ප්‍රතිචාර දක්වන්න ඕන. රියල් ටයිම් එවලෙම. මේ මිසයිල් එනකොටම මේ රටෙන් මිසයිල් එක ගහලා ඉවරලා මේක මොකද කරන්නේ? උඩුගුවනින්ම විනාශ කරනවා. එතකොට රට ඇතුළට මිසයිල් එක වැටෙන්නේ නැහැ. මේ ලයිව් ලෝකයේ සිදුවෙන දේවල්. ඒතර මෙන්න මේ වගේ කාර්යයන් කරන්න අපි භාවිතා කරන මෙහෙයුම් පද්ධති සහිත පරිගණක පද්ධති වලින් බෑ. එතකට අවශ්‍ය වෙනවා රියල් ටයිම් මෙහෙයුම් පද්ධති. ෂණික ප්‍රතිචාර. දැන් අපිත් ඔයගේව පොඩ්ඩක් පාවිච්චි කරනවා. අපි ATM මැෂින් එකට යනවා. අපි ATM මැෂින් එකේ පාස්වර්ඩ් එක ගහපු ගමන් හරිද වැරදිද කියලා අපිට රිප්ලයි කරනවා යා ෂණිකව. right ඒක සාමාන්‍ය මට්ටමේකත් මම කියන්නේ. අපි ගාව account එකේ සල්ලි තියෙනවද කියලා එයා ෂණිකව සල්ලි තියෙනවද නැද්ද කියලා අපිට ප්‍රතිචාර දක්වනවා balance එක නැහැ කියලා. මෙන්න මේ වගේ වට අවශ්‍ය වෙන්නේ real time මෙහෙයුම් පද්ධති. ඔයාලා මතක තියාගන්න ෂණික ප්‍රතිචාර ලබා ගන්න නම් අපිට අවශ්‍ය වෙනවා real time මෙහෙයුම් පද්ධති. right අපි ලියා ගන්නවා real time මෙහෙයුම් පද්ධතියක්. තත්ත්‍ය කාල මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකද්ද? ආදානය ලබා දුන් විගස. ආදානය ලබා දුන් විගස.
ආදානය ලබා දුන් විගස ජයින් වෙන්න බෑ කියලා මැසේජ් එනවා. ඔය ඔයගොල්ලෝ වැරදි විදිහට ජොයින් වෙන්න ගියාම තමයි දරුවනේ එහෙම මැසේජස් දාන්න සිද්ධ වෙන්නේ. ඇඩ්මින් එකෙන් බලයි ඔයගොල්ලන්ගේ මොනවද ගැටලු තියෙන්නේ කියලා. right. ආදානය ලබා දුන් විගසම කිසිදු ප්‍රමාදයකින් තොරව කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රතිචාර දක්වන මෙහෙයුම් පද්ධති ප්‍රතිචාර දක්වන මෙහෙයුම් පද්ධති මෙනමින් හැඳින්වේ යටින් ඉරක් ගහන්න ප්‍රමාදයකින් තොරව ප්‍රතිචාර කියලා ප්‍රමාදයකින් තොරව ප්‍රතිචාර කියන ලයින් එකට ඉරක් ගහන්න right මේක මෙන්න මෙහෙම වාක්‍යයකට ලියන්න ස්වයංක්‍රීයව පාලනය වන ස්වයංක්‍රීයව පාලනය වන යන්ත්‍රවල ස්වයංක්‍රීයව පාලනය වන යන්ත්‍රවල මේවා දක්නට ලැබී මේ රියල් ටයිම් මෙහෙයුම් පද්ධති පාවිච්චි කරන දැන් ගරුවනේ අපි ගත්තොත් එහෙම දැන් වාහනයක් වුණත් ඔක කම්පියුටර් එකක් දැන් අලුතෙන් එන ඩිජිටල් ෆැසිලිටිස් එක තියෙන වාහන ඔය කම්පියුටර්ස් ඔගොල්ලෝ දන්නවා ඇති කාර් එකක් තියෙනවා CHR කියන CHR කියන කාර් එකක් තියෙනවා මේ කාර් එකේ සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් එකක් වෙන ප්‍රවණතාවය විශේෂයෙන් පිටිපස්සෙන් ගිහිල්ලා නම් හැප්පෙන්නෙම නැහැ. දැන් හැප්පිච්ච ඒවා තියෙයි ඈ. ඉතින් මෙලෝ 100ක් නැතුව ගියාම CHR කාර් එක පිටිපස්සෙන් ගිහින් මෙහෙම වදිනවා හරි අඩුයි. හේතුව තමයි CHR කාර් එකේ තියෙනවා එයා ස්වයංක්‍රීයව කන්ට්‍රෝල් කරන වාහනේ. එයි ඉදිරියෙන් මොනවා හරි තියෙනවා නම් බ්‍රේක් එක එයා ඔටෝ ගහන. වාහනේ ඩ්‍රයිව් කරගෙන යන එක්කෙනා බ්‍රේක් එක ගහන්න අවශ්‍ය නැහැ CHR කාර් එකේ. CHR කාර් එක ඔටෝ බ්‍රේක් ගන්නවා. එයි කොහොමද? එයාගේ සෙන්සර් වලින් එයා අඳුන ගන්නවා ඉස්සරහ බාධකයක් තියෙනවා කියලා. අඳුනගෙන බ්‍රේක් එක ගහනවා. බ්‍රේක් එක ගහලා අනතුරු වෙන්න ගියාම හැකිතාක් එයා වළක්වනවා. ඉදිරියේදී අනතුරු වෙන්නේ නැතුව යන්න පුළුවන් වාහනේ මේ කම්පියුටර් වලට IT වලට ඉතින් සිද්ධ වෙන්නේ. right මම හිතනවා මෙහෙයුම් පද්ධති ඒ වගේ ක්‍රියාකාරීත්වය අනුව කොටස් 4 ඔබට පැහැදිලි single user මෙහෙයුම් පද්ධති multi user මෙහෙයුම් පද්ධති multi tasking මෙහෙයුම් පද්ධති real time මෙහෙයුම් පද්ධති ඉංග්‍රීසි නම ඔබ විභාගෙට ඇහුවොත් ලිව්වට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ සිංහල නම දැනගෙන ඉන්න ඕන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අහන එක තේරුම් ගැනීම සඳහා මම හිතනවා සියලු දෙනාම මේක ලියාගෙන ඇති කියලා අපි